අනේ අම්මේ බලන්නකො මට අද වෙච්ච දේ. ඇයි මොකෝ? අර කියන්නත් ලැජ්ජා මේක. සලාම බස් එකේ ඉස්සලාම හිටගෙන හිටියා. ඉතින් හිටගෙන හිටියාම බස් එකේ සීට් එකේ ඉඳගෙන කොල්ලා මට මෙහෙන් නිකන් වල්ලිකම අර දිවෙන් ගෙකේම කරන්න ගත්තා. ඕවනේ. ඊට පස්සේ අගපාරටම මට මෙහෙම කරන්න එන්න කිව්ව ළඟට. ඊට පස්සේ අපගෙන් කැමැත්ත අහන්න ගත්තා. සීට් එකෙන් දැකලා මගේ ළඟට ටික එන්න ගත්තා ළඟට මෙහෙම එකපාරට. අයියෝ ඊට පස්සේ කෙලමේ ඔයාට එහෙම ලෑස්ති වෙන්න එපා හරි. මං ඔයාට නෑ. යන්න ප්ලීස්. ඇත්තද පරට්ටි? උඹේ කෙරුවා ඔක්කොම මට සුමනන්ට එවලා තිබ්බා. මේ පේනවද? ඔක තොපිලා වගේ එවුන්. මම බස් එකේ නටන අද ඔක්කොම මම දැන් දැක්කා.